සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න වෙනද වගේම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද හදන්න යන්නේ පාන් පෙති කිහිපයකින් හදන්න පුළුවන් මෙන්න මේ රසම රස පැණි බේරෙන ගුලාබ් ජාමුන් එක හදන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මෙතන පාන් පෙති 6ක් අරගත්තා. ඊට පස්සේ මම මේ පාන් පෙත්තේ වටේ කොටස මේ වගේ අයින් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ කපා ගන්න ඕනේ. ඔයාලට මේක පොඩියට කඩලා වුණත් දාගන්න පුළුවන්. හරි, මම දැන් මේ පාන් ටිකට කිරි ටික ටික එකතු කරලා ඩෝ එකක් වගේ අනා ගන්නවා. මම මෙතන කිරි පිටි වලින් තමයි කිරි එක හදාගෙන තියෙන්නේ. ඔයාලා ඔක්කොම එකපාර දාගන්න එපා. මේ වගේ ටික ටික එකතු කරලා හරි පදමට එනකන් මේ වගේ අනා ගන්න. හරි, අන්තිමට මම මේකට බටර් ටිකක් එකතු කරලා මේ වගේ කවලම් කරගන්නවා. දැන් අපි හදාගත්ත ඩෝ එක මේ වගේ තමයි තියෙන්නේ. මම දැන් මේ ඩෝ එකෙන් පොඩි කොටස් වෙන් කරලා පොඩියට බෝල හැටට හදාගන්නවා. ගොඩාක් ලොකුවට නැතුව මේ වගේ ගානකට ලස්සන්ට මේ ටික හදාගන්න. හරි, මම දැන් ඔක්කොම ටික ඒ විදිහට හදාගෙන ඉවරයි. දැන් මම sugar syrup එක හදාගන්න තමයි හදන්නේ. මම පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 100ක් වගේ එකතු කරගන්නවා. තප්පර 30ක් වගේ හැන්දකින් මේ වගේ හාමහා කර කර සීනි ටික පොඩ්ඩක් දුඹුරු පාටට හැරෙනකන් තියාගන්න ඕනේ. ඊළඟට මම මේකට උණු වතුර කෝප භාගයක් වගේ එකතු කරගන්නවා. මේ වගේ බුබුලු දාගෙන එද්දී තලාගත්ත එනසල් කරල් 4ක් වගේ එකතු කරගන්නවා. ඔයාලට මතක් කරන්න ඕනි මේක ඔරිජිනල් ගුලාබ් ජාමුන් රෙසිපි එක නෙමෙයි. ඒක මේකට වඩා ගොඩාක් වෙනස්. ඒක මම ඔයාලට ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. දැන් මම sugar syrup එක හදාගෙන ඉවරයි. හරි, අපි හදාගත්ත sugar syrup එක දැන් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මම මේක පැත්තකින් අරන් තියාගන්නවා. දැන් තාච්චියක් ලිපේ තියලා ඒකට මෙන්න මේ වගේ තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වීගෙන එනකොට මං හදාගත්ත ගුලාබ් ජාමුන් ටික මේකට එකතු කරගන්නවා. දැන් මේ ටික කර ගන්න නැතුව පරිස්සමින් ලස්සනට බැද ගන්න තමයි තියෙන්නේ. හැමතිස්සෙම හැන්දකින් මේ වගේ පොඩ්ඩක් එහා මෙහා කරගන්න, නැත්නම් එක තැන තිබ්බොත් මේක කර වෙනවා. දැන් අපේ ගුලාබ් ජාමුන් ටික මේ වගේ ලස්සන දුඹුරු පාටකට එනකොට තෙල් එකෙන් අයින් කරගන්න. මේ වගේ ඔක්කොම ගුලාබ් ජාමුන් ටික පරිස්සමින් බැද ගන්න. පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එකක් click කරන්න. ඉතින් මේ ගුලාබ් ජාමුන් එක ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. මේක හරිම රසයි. ඒ වගේම හදන්නත් හරිම ලේසි. පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඕනි වෙන්නේ. හරි, මම දැන් මේ ටික ඔක්කොම බැදගෙන ඉවරයි. දැන් මම කලින් හදාගත්ත sugar syrup ටික මේකට දාගන්නවා. මේ වෙලාවේ sugar syrup එක ටිකක් රස්නෙන් තියෙන්න ඕනේ. ඔයාලා හදාගත්ත සිරප් එක ටිකක් නිවිලා වගේ නම් ආපහු පාරක් විනාඩියක් වගේ රත් කරලා අරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස ගුලාබ් ජාමුන් ටික. එහෙනම් අනිවාර්යෙන් ඔයාලත් හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.